සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමහල් නිවසක් නිර්මාණය කරන්න කොහොමද කියලා. අපි මගේ channel එකේ මම එක නිවසක් ඒ කියන්නේ එක දෙමහල් නිවසක් නිර්මාණය කරා. දැන් මේ දෙවෙනි එක තමයි අද මේ නිර්මාණය කරන්නේ. ඉතින් මේ ඇඳලා තියෙන්නේ තාම ground plan එකයි first floor එකයි විතරයි. මම front elevation side elevation ඒ මුකුත් නිර්මාණය කරේ නැහැ. දැනට මම නිර්මාණය කරලා තියෙනවා section එක විතරක්. section එකෙත් ටිකයි මම නිර්මාණය කරේ. දැන් මම මේ ආකාරයට සැලැස්ම නිර්මාණය කළා. මෙතන ඔයාලට පේනවා මේ රතු පාටින් මේ center line එකත් නිර්මාණය කරා. ඒ කියන්නේ මම ඔයාලට දැන් කලින් කියලා දුන්නා multi line වලින් කොහොමද අපේ සැලැස්ම නිර්මාණය කරන්න කියලා. අන්න ඒ ආකාරයට මම අද multi line වලින් නිර්මාණය කරනවා. ඊට අමතරව මම plan අදින ආකාරයටත් මම කියලා දෙනවා. මම ඇත්තටම අඳින්නේ නැහැ මේ multi line වලින්. ඉතින් නිකන් normal line ටිකක් ගහලා offset දීලා තමයි මම නිර්මාණය කරන්නේ. ඉතින් මම අඳින ආකාරයත් කියලා දෙනවා. multi line වලින් අඳින ආකාරය කියලා දෙනවා. ඒ කියන්නේ මේ සැලැස්ම ඉතා කුඩා සැලැස්මක්. සාමාන්‍යයෙන් කුඩා පවුලකට නිර්මාණය කරපු එකක්. මෙතන තියෙනවා open veranda එකක් දාලා. ඒ open veranda එකේ මෙන්න මෙතන කුඩා කණුවක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා living area එක. ඊට පස්සේ මෙතන bedroom එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් bedroom එකක්. කුඩාම pantry එකක් තියෙනවා. කුඩා bathroom එකක්. ඉතින් මෙතන ස්ටෙයාකේස් එක නිර්මාණය කරපු නිසා සාලේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ෆස්ට් ෆ්ලෝර් එක නිර්මාණය කරේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කණු දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ටීවී ලොබි එක. මෙතන උඩක් තියෙනවා ඒ කියන්නේ උඩ තට්ටුවේ තියෙනවා පැන්ට්‍රි එක. ඊට පස්සේ උඩ තට්ටුවේ තියෙනවා මේ වගේ බෙඩ්රූම් දෙකක්. ඔන්න ඔය විදිහට තමයි සැලැස්ම නිර්මාණය කරේ. ඉතින් මම මේ ආකාරයට මල්ටි ලයින් වලින් සෙන්ටර් ලයින් ටික නිර්මාණය කරා. බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම ලයින් 4 කියන එක අරගන්න ඉහළට. මුලින්ම ලයින් ගිහිල්ලා මෙතන ඉඳලා ඉහළට නිර්මාණය කරනවා අඩි 27යි 4ක්. නැවතත් මේ පැත්තට අඩි 22යි 7ක්. නැවතත් මේ පැත්තට අඩි 27යි 4යි. ඊට පස්සේ මේ ලයින් දෙක සම්බන්ධ වෙන C කියලා ටයිප් කරන්න. ඊට පස්සේ අපිට තියෙන ඇතුලේ ලයින් ටික නිර්මාණය කරගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන අඩි 4යි 9කින් ලයින් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔෆ්සෙට් එකක් ගන්න ඕන අපි 4යි 9 කියලා අඩි. ඊට පස්සේ නැවතත් ඉහළට රිපීට් ඔෆ්සෙට් ලයින් එකක් දෙනවා අඩි 10යි 2 කියලා. නැවතත් ඔෆ්සෙට් එකක් දෙනවා අඩි 11යි 9 කියලා. ඒක දෙන්න අපි මේ පැත්තේ ඉඳලා මේ පැත්තට අපි ලයින් ටිකක් ට්‍රිම් කරගන්නවා. මේ ටිකක් මේ ටිකක්. ඊට පස්සේ ඔෆ්සෙට් එකක් දෙනවා නැවත අඩි 13 කියලා. ඊට පස්සේ මේ විදිහට අපි ඇඳගත්ත ලයින් එකේ මේ ඇතුළට තියෙන ලයින් එක අපි ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ නැවත ඔෆ්සෙට් එකක් දෙනවා අඩි 5යි 9 කියලා.
ඊට පස්සේ මම මෙතන බාත්රූම් එකේ ඒ ලයින් ටික ඇඳින්න තියෙන්නේ. මම එතන ඩිමෙන්ෂන් එක දාගෙන නැහැ. බලමු කොච්චරද කියලා. මෙතන ඉඳලා මෙතනට තියෙනවා අඩි 8යි 8ක්. නැවතත් ඔෆ්සෙට් එකක් යනවා අඩි 8යි 8 කියලා. ඊට පස්සේ නැවත තියෙනවා මේ පැත්තට අඩි 4යි 9ක්. repeat offset අඩි 4යි 9. ඊපස්සේ trim ගිහිල්ලා මේ ටික trim කරගන්න ඕනේ. නැවතත් අපි මෙන්න මෙතන මේ සෙන්ටර් ලයින් එකේ ඉඳලා මේ පැත්තට අඩි 7යි 2ක් දෙනවා. trim යනවා. ඉතින් මම අද කතා කරේ අපි නිර්මාණය කරන මේ දෙමහල් නිවසේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකේ සෙන්ටර් ලයින් ටික නිර්මාණය කරන ආකාරය. දැන් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා අපි නිර්මාණය කරපු සෙන්ටර් ලයින් ටිකට මල්ටි ලයින් ටික නිර්මාණය කරන ආකාරය. ඉතින් මම අද මේ කෙටි වීඩියෝ එක කරේ නැත්තම් මගේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඉතින් මම අද ටිකයි කතා කරේ මේ ප්ලෑන් එක සම්බන්ධව. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. ස්තුතියි.